හේ ඉතින් ගණන් ගන්න එපා ඉතින් ආතලලා දුන්නේ දල්ලන්නේ මම හිතුවේ නෑ බය වෙයි කියලා එහෙනම් ඉතින් තමයි සුපුරුදු පරිදි අපි ආයෙත් වීඩියෝ එකක් අරන් ආවා මේ අප්පෝ ටීවී අපේ channel එක subscribe කරන්න like කරන්න comment කරන්න අනිවාර්යෙන් share කරන්න YouTube එකට ගිහිල්ලා bell icon එක ඔබලා තියාගන්න මේ වීඩියෝ එක දාපු ගමන් ඔයාලට එන්න බලන්න හොඳේ අනිවාර්යෙන් බලන්න යන්න එපා ඉතින් අපි සම්පොඩි ගේමක් ගාලා පටන් ගන්න ගමන් පොඩියට පටන් ගන්න ගමන් ඉන්නේ ඉතින් ඔයාලගේ උදව්වක් ඕනේ අනිවාර්යෙන් සප්පයක් දෙන්න සප්පයක් දුන්නොත් තමයි අපිට තව යන්න පුළුවන් තව වීඩියෝ කරන්න තව ගොඩක් දේවල් කරන්න ආසෙ හිතෙනවා අනිවාර්යෙන් කරන්න එහෙනම් වැඩි වෙලා අපි කතා කරන්නේ අපි යමු වීඩියෝ එක බලන්න මිස්ට උද්දික අපි පරක් වුණාද මන්ද ටිකක් මං හිතුවා මීට කලින් එයි කියලා. එන්ඩ හිතේ මූ ලත වෙනවා මොකක්? මොනවද ඒ කියන්නේ නෑ මේ අපේ කොල්ල පරක් වුණා චුට්ටක් පුතාට දැන් එක්සෑම් එකම එනව නේද? පාඩම් එහෙම කරන වෙදි දැන්. පාඩම් මූ කරන්න පාඩමක් නෑ මූ කරන්නේ දවසම කාමරේ ඇස්තර ඉංගගෙන රැප් අහලා ඉන්න හරකෙක් ඔය නිකන් දවස් වලට යාළුවොත් එක්ක ක්‍රිකට් ගහලා රෝන්දි ගහලා ඉන්නවා දැන් නේ උඹට ඒකට අපේ කොල්ලා ගේමයි දවසම කරන්නේ පාඩම් කරන එක. කෙල්ලෝ යාළුවෝ නම් ටිකක් ආශ්‍රය කරනවා. කොල්ලෝ යාළුවෝ නම් ආශ්‍රයක් නෑ වැඩිය. ඉන්නේ අර කසුන් කොල්ලා තමා. ඔය දැනුත් කසුන් කොල්ලා ගෙදර ගිහලා එන ගමන් කියලා මට කෝල් එකක් දුන්නා. අංකල් ටොයිලට් එක කොහෙද තියෙන්නේ ගිහලා ඔබට හැරෙන්න. අංකල් පින්තිරියට තව අක්ක කෙනෙක් කර නංග කෙනෙක් කර ඉන්නවද නෑ පින්සිරේ නෑ දෙකම පුතා මේ උද්දෙකට ඉන්නේ ඉතින් එක කොල්ලයිනේ. එතකොට මේ කාමරේ ගෝනිකෙකුත් ඉන්නවා ඒක මෙය අපේ කොල්ලගේ කාමරේනේ. අපේ කොල්ලා එහෙම නෑ. කුණු හarp තියෙන සින්දු මුකුත් ආන්නේ හරිම පිළිවෙලයි. අර කොරියාවේ ඉන්නේ කවුද? කොල්ලෝ කට්ටිය. අන්න ඒ කොල්ලෝගේ සින්දු අහන්නේ දවසම. දැන් නම් කසුන් පුතාලා ගෙදර ඉඳන් එන්න මේ එන්නේ කියනකොටම තාත්ති මං ආවා පුතා මගේ වටවලයා දැන් පුතා ඕ ඉවරලා රට යවනවා කියලා කිව්ව නේද? දැන් ගියාට පස්සේ උයන්නේ එහෙම දන්නවද? මූ ඕව දන්නේ නැහැ මූ දන්නේ දෙනේව කණ්ඩ විතර අපේ ගෙදර උයන්නේත් අපේ පුතා. කුස්සියේ වැඩ හොඳට පුළුවන්. ඔයි දැන් යන්නත් ඇත්තේ අපිට තේ එකක් හදන්න ඉන්න. අපේ වටවලයා අපේ ගෙරේ පුතේ ගෙනල්ලා තියෙන ළමයි. අනේ කන්නයි ලැජ්ජනෝ. මේ උද්දිමුතෝ අවංගවන්න ඉන්න එපා. අපේ වටවලයා අම්මෝ අම්මෝ උන්ගේ වීඩියෝ නම් මේ ආතල් බා අයියා උතින් ඔයා අපි යන් ඊළඟ වීඩියෝ එක අම්මා අරු දෙල්ලම් බඩ තුවක්කුවක් බා පෙට්ටිය දෙනවා භාග්‍යා එහෙම කරන්න එපා අනේ අනරු හරි දැන් ඉතින් අරන් දෙන්න නේද ඒ වගේ අරන් දෙන්න නේද අරන් දෙන්න කනවතෝ මරාගෙන ගෙදර ගිහිල්ලා ඉතින් මරාගෙන කයිද කියන්නේ දන්නේ කොහමරි ඉතින් ඒ වෙලේට ඉතින් අරන් දෙන්න වෙනවනේ ඉතින් අපි මේක බලන ඉතින් බැඳපු කොල්ලෝ කෙල්ල ඉන්නවා දානවා සීන් එක මොකද්ද සීන් එක මොකද්ද කියලා
තේරුණා ඇතිනේ. එතකොට අපි එහෙම මොකක් හරි පුස්තිතිය දඟලලා කෑ ගහලා ඒක ගන්න try මේම අපේ ලංකාවේ නම් try කරන්න යන්න එපා. කතම් බයි බයි. අඩෝ අර ජම්පින් මේ අරලේ අඩෝ මේ මැරෙන්නේ නැති බා. මැරෙනවා නම් කතා කරලා එන්නේ. හී අපි උඹලගේ රටට එන්නේ උඹලගේ රටේ ලස්සන බලන්න. අපිට උඹලගේ චූටි කෙසල් ගෙඩි පෙන්වන් එන්න එපා. අපි ඔයිට වැඩිය හොඳ ඒවා දැකලා තියෙනවා. චූටි කෙසගේ චූටි කෙසගේ ඒ වුණා මගේ කෙසල්ගෙඩි කියන කියන්නේ ඈ කෙසල්ගෙඩි කියන්නේ කෙසගෙඩියක් ගැන කියන්නේ කෙසගෙඩි උන්ට බං එච්චරේ කෙසගෙඩි තියනවා නම් බා මේවලද කියන්කෝ වෙන්නේ මේ ඇවිල්ලා ඒකනේ පෙන්නන්න එපා කියලා කියන්නේ. මේ ඔය දේවල් දැකලා තියෙනවා. දැකලා තියෙනවානේ. එහේ අම්මට තියෙන මෙන්න මේන් සයිස් අපි කියන්නේ කෙසල්ගෙඩි යනෝද? කෙසගෙඩි වෙන මොකුත් නෙමෙයි වැරදියට හිතන්න හිතන්න එපා. මීම් එකක් තියෙනවා මීම් ලන්තේ කැයිලා ඉන්න එපා උත්තෝ මොකෝ පකෝ කැරලා ඉන්න එපා යස්සේ මේ පැත්තටනවා. අම්මෝ ඉස්සර මම පොඩි කාලේ මේක මෙහෙම තියෙන තිබුණා. මූ ඉන්නේ අර හඳුන් කූර්මයක් හොයාගෙන ඉන්නවා. හඳුන් කූර සූත්‍රනේ අර එන්නේ. ඔය මොකක් කරේ? එයත් එක්ක යාළු වෙච්ච මුල් සද්ද දෙකේ. ඔයාලා සතිය කොහොමද ගියේ? කියන්න වචන නැහැ. කියන්න වචන නැහැ කියන්නේ මේ මෙහෙමද කියන්නේ ඔය? මීට වඩා අන්තයි. උඹ කොහොමද හිටියේ? නිකන් අඳ අස්සට ගිහිල්ලා එහෙමද නැත්තම් කොහොමද? ඒ වගේ තමයි. ඔය කියන්න දෙයක් නැහැ. එහෙම ඉන්නවද කියහන් බලන්න. කොස්සෙන් වාරන්තු ගන්නවා. ඒ වචන් මේ මුල් සති දෙක තුනේ විතරයි ඉතින්. ඊට පස්සේ නැහැ නේ. නෑ මුලාව තියෙන්නේ උඹගෙන් මුලාව ඔක්කොම මුලාව අප්පා මේ මොකක්ද මේ ඩයල් එක නම් දැන් පෙන්නන්න බෑ ඉස්සර නම් ආව ගන්න අර දේශසීමා තියෙන්නේ දේශසීමා විජේ බා ඒව දන්නේ කැප්ෂන් එකක් තියෙනවා ටවුන් එකේ ඉද්දි මගේ වයසේ කෙල්ලෝ ටිකක් ඉස්සරහින් එනවා දැක්කම අඩෝ මාත් උඹයි බං ඉස්සර කැල්ලගේ ගණන් හදනවා අඩෝ කැල්ලකින් ගණන් හදන මාත්තෝ වගේ එක එක විකාර එකන් මෙහෙම ගියාම දැන් ඔබ හිතාම දැන් මං තනියෙන් ඉන්නවා හරි එනවා කෙල්ලෝ 3-4ක් ඉස්සරහට මොකද්ද ගියහම කරන්නේ ෆෝන් එක ගන්නවා එක්ක කැල්ලගේ ගණන් වගේ ගහනවා හරිද එක්ක නැත්තා වෙන මොකක් හරි කරනවා නොන්ඩිනේ උඹ කරලා නැද්ද කියලා මට පෙට්ටරන්නේ එක්කෙන් උඹ පාරේ යන්න බෑ බර අනුව ගෑනු ළමයි ෆොටෝ ගන්න විදිහ කියලා එකක් තියෙනවා අම්මලා දෙන්නේ ඔව්ගම් මේ තුවායක් ගම්මේ තියෙන්නේ මේ කොණ්ඩේ නේද මූ මෙහෙම අර තරගෙන ළමයි එවනේ කොණ්ඩේකට ගන්න නාලා නාලා ඉල්ලනේ හරි ඇති බලමු කොණ්ඩේ ගන්න පාපන් 55 ටික ළඟට එනවා අර ඇඟ පේන්නේ නැති ඉන්න බං ටික ළඟට එන්නේ ඔහොම කරද්දි මචං කියන්න දෙයක් නැහැ කියන්න දෙයක් නැහැ නෙමෙයි අර උන්ගේ ඇඟේ ඇඩෙත් එක්ක ඇඟ සමාජ මාධ්‍ය වල දාන්න බෑනේ ඔය හයි මචං ලං වෙනවා අර 45 55 වගේ නම් ඔන්න අවුලන්නේ නැහැ මෙහෙම ලස්සනට තියෙනවා ඊස්සේ 55 60 වගේ ඉද්දි ආයේ පොඩ්ඩක් තා තුට්ටක් මේ අන්න මේ ගානට වගේ ගන්න වෙනවා ආයේ 70 පැන්න ගමන් ඉතින් ආයේ
ඔන්න ඕමින් විඩියෝක් තියෙනවා පතනක් කල දෙන්නෙක් ඉන්නවා කලින් කිනෝ අලියෙකුත් ඉන්නවා අලියෙකුත් ඉන්නවා හරි දෙකක් නෙමෙයි දෙකොඩක් ඉන්නවා ඉන්නවද බලමු වීඩියෝ ඒව් මේ වෙලාවට තමයි මාත් අලියෙක් වුණා නම් රිතේ මං අලියෙක් යකෝ මං අලියෙක් හරි එහෙනම් අදට අපේ වීඩියෝ එක ඉවරයි අපි ගිහින් ආයෙ වීඩියෝ එකකින් සෙට් වෙමු එහෙනම් ටිකක් ජය වේවා රෑවලත් එක්ක තියෙන්නේ නේ ආයෙ සෙට් වෙමු දෙන්නම් වරෙන් අනිවාර්යෙන් අනිවාර්යෙන් කියන්නේ මම අපි නම් නෙපෑ අදට අපි ගිහින් එන්න සුබ රාත්‍රියක් ගුණ බුස සරණයි දිසු පීටයි අපි යමු